කොහොමද ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා විශ්වාස කරනවා මම. මේ අපේ සම්බූල ඉන්නවා දෙරියට වෙලා ඔය පේනවනේ මෙච්චර ඔළුව උඩ හිටියේ. වැඩ නැතුවට වැඩ ඔය පේනවනේ. ඔව් ඔක්කොම හදලා තියෙන ගානට මැනලා කරලා තාලේ. සම්බූල් එළියට අරගෙන ආව චුට්ටක් වෙලා. මේ ඉන්නවා ඉතින්. අද උයි හැමදාම උයන වීඩියෝම දාන හින්දා මට හිතුණා මේ එළියයි චුට්ටක් වීඩියෝ කරලා දාන්න කියලා. සම්බුලිත් එළියේ ඉන්නවා. මාත් එළියට ආවා. ඕනේ නැක. ආවාට නෙවෙයි. ලේ ada kullu ini wasa GB hatiyan halage ha walla ලස්සනට පෝගනලා තියෙනවා ගානක අර පොකුරු එහපැත්තේ පොකුරු පෝගනලා එක මේ කොළ පාටට තියෙන්නේ මේ දොරට එහපැත්තේ අවුරුදු 11ක 12ක විතර දෙහි ගහ ලංකාවේ දෙහි ගහ තාතා චුන්චි ඔව් චුන්චි මගේ චුන්චි බෝලි තරහ යනවා මේ විදියට ඔව් වාතිට මල පයින්න හිටපු ගන්න සලානේ තාලේ ඉන්න තාලේ රෝ තාල් කූඩු ඇතුලේ ඉන්නකොට මෙහෙම එන්න කිව්වහම ඉගිලිලා රොස් ගාලා එනවා තාල් ආවා ආයේ කොහෙද මේ මේ ලංකාවේ කෝමාරිකා අරකනම් මෙහෙ මොකක් හරි ගහක් මල් මොකුත් පිපින්නේ නිකන් පැල දානවා මේ කෝමාරිකා ලංකාවේ හැගිය හතර වටේම තියෙනවා මේ වගේ ලංකාවේ දෙහි ගහ ඔය දෙහි ගහ හැබැයි ඉතින් දැන් අවුරුදු 12ක් විතර ඇති මම දැන් මේ ගෙදර අවුරුදු 13ක් ඉස්සරලා අවුරුද්දක ඉඳලා ගෙනිහිල්ලා තමයි එනකොට ගෙනාවේ මේ වුණාට මලක්වත් නැහැ මේ දැන් මේ දෙහි ගහත් එක්ක අනිත් ගහය ගෙඩියේ ලංකාවේ නිකන් කොඩ වෙලා වගේ උඩින් අතු කපනවනේ ඒකින්ද ගහ බාල වෙලා දන්නේ මලක්වත් නෑ මේ බලන්න කොකන්දේ ලොකු උඩට වෙනකොට ලොකුයි මලක්වත් ඒ වුණාට නෑ පොල් ගහක් තියෙනවා දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා ඇවිල්ලා ලබන මාසේ 4 වෙනිදාට අවුරුදු දෙක ඉවරයි සම්බුලි ජීන්සාවේ චාරෙලා ඇත්තල්ලා ජීන්සාවේ හැබ්‍රි එක ගහලා තියෙනනේ ගලවනවා දන්නවද මං ඉබ්බලෝ මේ මොකද කරන්න කියලා කැරකි මේ හැබ්‍රි එක තියෙනවනේ ඕ හැබ්‍රි එක අතේ තියෙන කනේ ගහගෙන ඉන්න හින්දා තාල් අනරෝ වරතාල් යලි ඉගෙදි ඌ තැබිතරෝ වරතාල් මම තා චොට්ටකින් මම වීඩියෝ දාලා තියෙනවා මම පොල් ගහ මම වීඩියෝ මේ ලස්සනට අරලියා ගස් තියෙනවා මේ ගොඩක්
මේ එකක තියෙනවා කහ පාට අරලියා අනිත් ඔක්කොම සුදු ලොකු අරලියා. මම අර Facebook එකට දාලා තියෙනවා මේ මෙතන ඉඳලා තමයි මල් පිපෙනකොට මේ මෙතන ඉඳලා තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ. ඕ මං කීවි කියලා තාල් ආසාවකට එක මලක්වත් නෑ දෙහි ගහේ. අනිත් මල් හැමෝගෙකම මල් පිපෙනවා. පොල් ගහත් එහෙම වෙයිද දන්නේ. ඔය බලන්නකෝ මේ ලංකාවේදී එන්න සම්බුලි එන්න ආම් බලන්නකෝ මිනිහෙක් වගේ අර අත දිගුඩට බඩ ගන්න ලස්සන අර පේනවනේ චණ්ඩියාගේ චණ්ඩිකොම් එන්න යල්ලා බයි බයි මයano ඔයාලට බඩුවක් පෙන්වන්න ඕනේ. මෙතනත් කොමාරිකා තියෙනවා මේ ලංකාවේ ඒක නෙවෙයි විශේෂම දේ මේ බලන්නකෝ. මොකද්ද මේ අපේ බෝගහක්. මේ බෝගස් පැලවෙනව හැමතැනම මම පාරවල් වල දැක්ක මේ බලන්නකෝ. පැලවෙලා තියෙන්නේත් මේ කොන්ක්‍රීට් දාන මේ මල් පෝච්චි එක මේක කොන්ක්‍රීට් එකක්. කොහොම පැලවෙලාද කියලා දන්නේ වතුරවත් නැහැ. මල් පෝච්චි දැක්කද? කුරුල්ලන්ට කුරුමානේ අල්ලලා කුරුල්ල අල්ලන්න හැදුවේ අපේ කණෙවෙයි අර ඉගිරෙන සත්තු. හොඳ වෙලාවට ශෝප්ති පිබිසා වේ අනගුල් ඇසංචිදී මාරා කතරමයි චීතයි මේ චූටි මල් තියෙනවා බෝගහ ඒකේ ඌට කලින් කපලාද මන්ද මේ කපලා වගේ ලස්සන අතු දෙකක් තිබ්බ අතු තුනක් තිබුණා කපලා මේ ආයේ දලු දාලා මේ එහෙමනම් ආයෙමත් වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා ඔක්කොටම පරිස්සමෙන් ඉන්න අල්ලා දෙයන්ගේ පිටයි මේ බලන්න මේ ගහ ලොකු වෙනවා ලොකුවට ලොකු වෙනවා කපලා මේ හරියට කඳ මැදින් කපලා දැන් මල් පිපෙනවා මේ ලස්සන මල් මොනවද මම සුවඳක් නම් මොකුත් නැහැ රතු පාට මල් පිපෙනවා ඉස්සර මේ ටිකේම හදලා තිබ්බේ මේ නෑ හදලා තිබ්බේ ඊට පස්සේ අර ගේට් වෙන්නේ මිනිස්සයා ඔක්කොම ගලවලා වල් හදලා එහෙනම් මම නවතින්නම්